මුගේ අම්මලාට වටවල කියලා ඒවලා. ඒ ඇත්තට ඒ තේරළු දෙක ගන්නේ මං හිතුවා හાર્ට් එකක් මැද තියෙන කියලා වටවල. සර් ඔයාගේ S24 Ultra එක පෙන්වන්න. ඒ මොකටද? ඔය තියෙන්නේ වීඩියෝ කරනවා එකෙන්. සර් ඔයාට කෙල්ලෙක් නැද්ද? හැම සෙමිනාර් එකකම මේ චිට් එක එනවමනේ. බං නෑ. හරිද? සර් ඔයාද හරිම ලස්සනයි. එකෙක් අහනවා කොල්ලෙක් නේද ඉන්නේ කියලා. උඹ කොළුකාරයෙක් වුණාට මං කොළුකාරයෙක් නෙවෙයි. සර් 12 AC එක ළඟ AC එක ටිකක් ඕෆ් කරන්නකෝ. සීතලයිලු. ළඟ යාළුවව බදා ගන්න. මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියාට කොහෙන්ද වල්ලක්? ඔව් ඇත්ත. ඒ ඌ කියලා තියෙන්නේ හරි උරංග කුලයේ කිසිම සතෙක්ට එහෙම නැහැ. තිබුණොත් එහෙම බඩ ගාලම ඉවර වෙනවා. හරි. හිතහන්කෝ 9ට එහෙම තිබ්බනම් සර් එවන්න චිට් එකක් මතක් වෙන්නේ නැති හින්දා නිකන් එව්වලු චිට් එකක්. දේවදරුවෝ චූටි සර්ව බලන්න කලින් ඇවිත් ඉස්සරහ වාඩි වුණා. කොහෙද? ගස් චිම්පන්සි ටිකක් ඉඳා අපේ පිටිපස්සට දැම්මා. හැබැයි වැඩේ කැතයි. උඹලට කියලා තියෙනව. සචින්දුගේ සාර උපන්දිනේ අද විශ් එකක් දෙන්න. නැත්නම් දන්නේ නැහැ. හැපි බර්ත්ඩේ. හැපි බර්ත්ඩේ කියන්නේ යාට. right ඒක සර් තේරි මේරි සින්දුවේ තාලට කවි කිය මේ අපිට මේකේ මේ සින්දුවක් ප්ලේ කරන්න පුළුවන්ද? පුළුවන් නේ. ඉන්ටර්වල් කීයටද? ඉන්ටර්වල් පුතේ හරියටම දෙනවා 11ට. ඉන්ටර්වල් කීයටද? ඉන්ටර්වල් පුතේ හරියටම දෙනවා 11ට. ගෙදර ගිහින් බත් ටිකක් කන්න. සර් ප්ලීස්. අනේ ප්ලීස් මේක කියවන්න. සිංගල් කෙල්ලෙක්ට මැසේජ් එකක් දාන්න කියලා. මේ නම්බර එක කියන්න. අම්මට උඩු නම්බර එකත් එවලා. මේ නම්බර එක තියාගන්න සවින්දු අපි මැසේජ් එකක් දාලා බලමු. කවුද කියලා? හරි. සර් වම් පැත්තේ AC එක අඩු කරන්න. ඔයාලගේ වමේද මගේ වමේද? මේක කමක් නැහැ පුතේ තව පැය භාගයයි ඔහොමින්. නෑ ඒ කියන්නේ ඔයාලට සීතල වුණාට අපිට රස්සේ. අර ගෑනු ළමයි නම් හපෝ. කවදාවත් කසාද බඳින්න එපා ඔය වගේ උන්ව. මේ ACමයි තනිකර. සර් 11 වසරට ඉන්ටර්වල් දෙන්නේ නැද්ද? 11ට දෙනවා ඉන්ටර්වල් එක. 11ට දෙනවා. 11ට දෙනවා අර ළමයි ටික පන්තියෙන් වාඩි වෙනකම් පොඩි ඉන්ටර්වල් එකක් විනාඩි 10ක් විතර. චූදාලා වතුර ටිකක් බොන්න ඇතිනේ වෙලා අම්මට උඩු. සර් අම්මට උඩු. මේක එහෙන අසාධාරණයි. ගෙලිම රිජුවක. අපි උදේ 5ට නැගිටලා එන්නේ සර්ගේ සෙමිනාර් එකට. මම හිතන්නේ අනුරාධපුරේ ඉඳන් වගේ ආපු ළමයි. හරිද? ඒකට එන්න ඕන නිසා අපි ඇවිල්ලා ඉස්සරහා පොලිමේ වාඩි වුණාම නැගිටවල පිටිපස්සට යවනවා. අපිට පේන්නේත් නැහැ. එයි මේ ඉන්නේ. අපිව ඉස්සරහට ගන්නකෝ. සර් එක්ක උදේ ඉඳ ගන්න කලින් කියන්න ඕනේ මේ තැන්වල ඉඳ ගන්න එපා කියලා. ඔව් දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා දැන් රටාව මොකද්ද ඉස්සරහට පිට ළමයින් වාඩි කරනවා මේ හරියට ගෑන් ළමයි. එතකොට මේ හරියෙන් ගෑන් ළමයිට වාඩි වෙන්න ඉඩ කඩ තියෙනවා. එහෙනම් ගෑන් ළමයි ඊළඟ දවසේ පොර කන්න ඕනේ කොහෙන් වාඩි වෙන්නද? මේ ඉස්සරහින් වාඩි වෙන්න.
මේගොල්ලෝ හරිය කැමති ඉස්සරහ වාඩි වෙන්න. පිළ ළමයි මට චිට්ටයක් කියලා තිබ්බ වෙනම පෞද්ගලිකව සර් අපිව ඉස්සරහ තියන්න ගෑන් ළමයි හැමදාම ඉගෙනගෙන හරියන්නේ නැහැ. අපිත් ඉගෙන ගන්න ඕනේ කියලා මේගොල්ලෝ එවලා තිබ්බා. ඒකයි මං ඉස්සරහින් ගත්තා. නැතුව ඉතින් ඕනේ නැහැ. හරිද? ඒ ළමයාට අසාධාරණයක් වෙලා තියෙන. ඒ ළමයා මාව පස්සේ හම්බෙලා ඒ අසාධාරණේ සාධාරණී කරගෙන යන්න ෆොටෝ එකක් ගහලා මාත්. හරි. දැන් මාව බලන්නනේ ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? ආනේ ජීවිතයේ කල් අහස තරු වලින් සරසා පරාජිත කතාවක නොබෙහීන තවරාපු හදවතේ හිස් කුහර ආදරෙන් පුරවාපු කෙනෙක් නෑ ඔබ තරම් මගේ ලොව සනසාපු පෑනක් කියලා තියෙන්නේ. පෑනක් නේද? පෑනක්. පෑනක් හරි. thank you සර් මහාන වෙන්න යන්න. සර් මහින්ද මහත්තයාද හොඳ නෑ හොඳ නෙමෙයි මහින්ද මහත්තයාද කොට අනුරද කොට නෑ සවිඳු හරිද right